දැන් අද දරුවෝ ගත්තාම දැන් දකින දෙයක් තමයි මේ මොකද්ද මේ ගුරුවරුන්ට තියෙන ගෞරවය මේ දේවල් සෑහෙන්න අඩු වෙලා ගිහිල්ලා. දැන් ඔය ඉස්සර අපි ඉගෙන ගන්න කාලේ අපි ගුරුවරුන්ට කොච්චර ගරු කිරීමක් කරාද? කියන්නේ එනකොට නැගිටිනවා ගුරුවරයාට වදිනවා. තාමත් එහෙම ළමයි නැතුව නෙවෙයි. තාම මේ කියන්නේ ගොඩක් ළමයි දැන් ගුරුවරෙක් ඉඳි පන්තියෙන් නැගිටින්නේ නැහැ. මම එහෙම දැකලා තියෙන සමහර පන්තියෙන් දරුවෝ. ඒ බාර මේ කිසිම අර ගරුත්වයක් නැහැ. එතකොට මේකේ මේ ශාස්ත්‍රයේ පිළිටන එක ඇත්තටම පොඩි අඩු වෙලා යනවා. කියන්නේ දැන් ඔය ගුරු නැත්නම් අපිට ශාස්ත්‍රයක් පිළිටන්නේ අපි ශාස්ත්‍රයක් ගන්න එන්නේ අපි දන්නේ දෙයක් ඉගෙන ගන්න එන්නේ. හරි දන්නේ දෙයක් ඉගෙන ගන්නකොට මේ දන්න පුද්ගලයා අපි කියන ඉතර අර දැන් ඔය ගුරුවරයා හැම වෙලේම ඒ ශිල්පය ඉගෙන ගන්න එන කෙනාට වෙන්නේ උඩින් ඉන්න ඕනේ. ඒ උඩින් ඉන්න ඕනේ කියලා කියන්නේ මේ වාඩි වෙන තැනවත් එහෙම එකක් නෙවෙයි. ඒ කියන්නේ අර මේ මොකද්ද අර දෙන්න අතර ગેප් එක තියාගන්න ඕනේ. මොකද මේ දේ අර ගුරුවරයාගෙන් දරුවට මේ දේ එන්න ඕනේ. දෙයක් ගමන් කරන විදිහක් තියෙනවා. අපි දන්නවා දැන් ඉගෙන ගන්න ජලය ගමන් කරන ජල විභව අනුක්‍රමය. ඔක ප්‍රවාහයේ ගම වෙන්නේ පීඩන අනුක්‍රමයක. එනම් මේ ඕන දෙයක් ගමන් කරන රටාවක් තියෙනවා. ඔන්න ඔය පීඩන අන්තරය හැදෙන්න ඕනේ. මේ දරුවට ශාස්ත්‍රයේ පිහිටන්න ළමයි. උදාහරණයක් ගන්නකො. දැන් ජලයේ පිරිච්ච භාජනයක් තියෙනවා. ජලය හිස් භාජනයක් තියෙනවා. නැති භාජනයක් තියෙනවා හිස් භාජනයක්. දැන් අපිට ජලයේ පිරිච්ච එකෙන් හිස් එකට ජලය දාන්න ඕනේ. දැන් උඩින් තියන්නේ කවුද? හිස් භාජනේ උඩින් තියන්නේ පිරිච්ච එකද? පිරිච්ච එක උඩින් තියන්න ඕනේ. ඒ කියන්නේ මේකේ රටාවක් තියෙනවා ගමන් කරනවා. ඉගෙන මේ උද්දච්ච වුණොත් මට ගුරුවරයාට වැඩි මම තමයි පොර දැන් ගුරුවරු මොනවද දන්නේ මේගොල්ලෝ වයසයි අන්න ඔය වගේ සීන් එකක නම් ඉන්නේ දරුවා. මේක පිහිටන සම්භාවිතාවය ටිකක් අඩු වෙනවා. උද්දච්ච ගතිය බින ඉදිමිච්ච ගතිය තිබ්බොත් ඇත්තටම අධ්‍යාපනයේ පිහිටන්නේ නැහැ දරුවනේ. ඕකට මේ බුදුහාමුදුරුවෝ ලස්සන වචනයක් පාවිච්චි කරා මේ තුච්චයා කියලා. එක මේ හාමුදුරු නමක් හිටියා. ඒ හාමුදුරුවෝ පෝටලි කතාව අහලා දරුවෝ ගොඩක්. මෙන්න මේ පෝටලි හාමුදුරුවෝ ධර්ම කරුණු සියල්ලක්ම හොද්දටම දන්නවා. පෝටලි හාමුදුරුවෝ දන්නේ දෙයක් නැහැ. කියන්නේ ත්‍රිපිටකයේ හැම කරුණක්ම දන්නවා. මෙයා දැන් මේ බව ගානක මේක දන්නවා. හැබැයි තාම කිසිම මාර්ගඵලයක් ලබලා නැහැ. ලබන්නේ නැත්තේ උද්දච්චකමට, ඉදිමිච්චකමට. මෙයා බුදුහාමුදුරුවෝ එන වැඩම කරනකොට බුදුහාමුදුරුවෝ වඩිනකොට ධර්ම දේශනාවකට මෙයා නැගිටලා යනවා. මෙයා අනිත් හාමුදුරුවන්ට ධර්ම දේශනා කරනවා. හැබැයි මෙයා තාම කිසිම මාර්ගඵලයක් ලබලා නැහැ. බුදුහාමුදුරුවෝ එනකොට දැන් ධර්ම දේශනාවක් කර කර ඉඳලා ස්වාමීන් වහන්සේලාට මේ පොඩ්ලි හාමුදුරුවෝ නැගිටලා යනවා බුදුහාමුදුරුවෝ වඩිනකොට. හරි. පොඩ්ලි හාමුදුරුවෝ යනකොට වඩිනකොට බුදුහාමුදුරුවෝ අන්න කතා කරන තුච්ච පෝටලි කියලා. තුච්ච පෝටලි. මේ පොඩ්ලි හාමුදුරුවෝ බලලා කවුද මට තුච්ච කියලා බැන්නේ? අන්න පුතේ මානය බින්දා. බුදුහාමුදුරුවෝ දන්නවා ඒ බුදුහාමුදුරුවෝ අදාළ දැනදී අදාළ වචනේ පාවිච්චි කරේ ඒ අදාළ දේ එයාට තේරුම් කරලා දෙන්න. අන්න මානෙ බෙදලා දාලා පොඩ්ලි හාමුදුරුවෝ අයි මට තුච්චයා කියලා කිව්වේ. අන්න මානෙ බෙදලා උන්වහන්සේව රහත් කරා. හරි. අන්න දෙයක් ඉගෙන ගන්න අන්න රටාවක් තියෙනවා. මේ ලෝකේ හැම දෙයක්ම සිද්ධ වෙන විදිහක් තියෙනවා. මේ ඉගෙන ගන්න එකට ශාස්ත්‍රයක් පිළිටන එකටත් ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්නවා නම් කිසියම් ශාස්ත්‍රයක් ඒ ગેප් එක තියෙන්න ඕනේ. ගුරුවරුත් ඒ ગેප් එක නැති කර ගන්න හොඳ නැහැ. දරුවෝ දැනගන්න ඕනේ ගුරුවරයාගේ ශාස්ත්‍රය ගන්නවනම් අන්න ගුරුවරයාට ගරු කරලා ඒ ටික ලබා ගන්න. හරි අපි හිතනවා ඉතින් ඉස්සරහට මේවා විනාශ වෙන්නේ නැතුව මේවා දිගටම පැවතුනොත් මේ ශාස්ත්‍රය දිගටම සාර්ථක වෙයි කියලා.